ප්‍රදේ කරන්නේ බස් සිමලට ඉන්දුනීසියා. ඉතින් හරිම දුක හිතෙන දෙයක් වුණා. කලින් වීඩියෝ එකේ සද්ද රෙකෝඩ් කරලා නැහැ කියහන්කෝ. හරිම දුකයි. ඉතින් මම ඒක දැක්ක ගමන්ම ආයෙ අරන් ආවා අපේ වීඩියෝ එක. ආයෙ දැන් කියන්න ඕන මුලින් කියපු ටික. ඔව් මේ තින්නේ අද අපි පදින බස් එක සේයාවි බස් එක ටිකක් මොඩිෆයි කරලා තියෙනවා. මොකක්ද දෙයක් වගේ. මේ මොකද කොහමද VIP අපි ගහලා තියෙනවා VIP බාරයක් ගහලා මොකද්ද මේ ලයිට් එකක් දාලා තියෙන බාරයක් එක්ක ස්පොයිලර් එකක් දාලා සුපිරි කාපට් කෝඩ් එකක් දාලා තියෙනවා. ඉතින් මම මේ කාපට් කෝඩ් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඊට පස්සේ අපි රෝද දෙකක් දාගත්ත පිටිපස්සට ඔච්චර තමයි පෙන්නන්න තියෙන්නේ. මෙන්න මේක පුද්දාගත්තා. මොකද්ද මේ දැලක් වගේ එකක් ආරක්ෂාවට ගැහුවා. ඉතින් අපි අද ආයෙ යමන් ඉතින් කලින් එක නැති වුණා කියලා කරන්න දෙයක් නැහැ නේ. ඉතින් ආයෙ යමන් වීඩියෝ එකට. හරි ඉතින් අපි ඩුවර් මොඩ් දීලා ගමු මොකක් හරි එකක් මෙතන. ලස්සනයක් ගන්න ඕන බා. මෙන්න මේක ගමු මට මේක හොඳයි කියලා හිතෙනවා. මේක ගමු නේ බා. නෑ බා ඒ බෑ බං MB කීයක්ද කැපෙනවා කියනවා බා. කලින් ගියේ ගමු. මේක ගමු. අය ගමුනේ. ඔව් බොයිස් ඉතින් අපේ මැප් එක ඩවුන්ලෝඩ් කරන ගමන් තියෙන්නේ. අපි එතකන් ඉන්න ඕනේ නැහැ. ඉතින් මේක නවත්තන්න පොඩ්ඩක්. මැප් එක ඩවුන්ලෝඩ් කරනට පස්සේ අපි යන් ගේම් එකට. රයිට් බොයිස් මැප් එක ලෝඩ් වුණා. ඕහෝ සබ්ස්ක්‍රයිබ් කරු නැති අය සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ බලන්න එකතු වෙන්න. මේක දැක්කට පස්සේ නම් පොඩ්ඩක් තේරෙනවා මේක යන්න ප්‍රතිහාරයක්වත් පාන්න වෙනවා කියලා. කමන්න ඕන තැනට ගියාම ප්‍රතිහාරයක් හරි පා ගන්න බැරුවේ. අපි තියම මෙහෙම යමුනේ බ. වැඩ කැඩිදන් හොඳ නෑ මේ පාරේ. වංගුව කපනවා. එහා පැත්තේ කොහොමද තියෙද්ද දන්නේ නැහැ. අප්පා මේ මොකක්ද යකෝ මේ කියන්න පුළුවන් වේද බ? පිස්සු හැදේ. අම්බෝ පොඩ නාත බ. කොහොම පාර පේන්නේ නැහැ බ. අපි තියමන් බලන්න පාර පේන්නේ ඉස්සරහට යද්දි. වැඩ කැරි දාන්න බෑ බ. මේකෙන් පාරට පත බැවුණොත් අවුරුද්දක් විතර වැටේ. ඔබ මේ ලයිට් එක මට බලන්නත් බයයි යකෝ. තාම ප්‍රශ්නයක් නම් උනේ නැහැ. අපේ ගේ ලාවට යනවා. කේස් එකක් නැහැ. මට යන්න පුළුවන් වේද බං මේකේ? බයයි යකෝ. පහල බල ජර බලපන් පාර. අම්මෝ යකෝ. ඕහෝ සභාවෙන් අවසරයි. මා මෙතනට පැමිණියේ. මම මෙතනින් පහලට වැඩුණොත් දානයක් දෙන ලෙස කයින් හරි ඉල්ලන්නයි. කැමති වෙන දානයක් දීම මම මැරුණොත් ටටා. අවුති අපි දෙවෙනි ලෙවල් එකට ආවා. මෙතන රවුමක් වගේ පාරක් තියෙන්නේ. අඩු වැඩ කැරි දාන්න හොඳ නැහැ කිව්වා. තාම නම් මැරුන්නේ නැහැ නේ. ඒ වැටුනොත් මැරෙයිද බ? වැටලම් බාන්න වෙන්නේ බ. අනේ බන්ද බං මං අහන ප්‍රශ්න මෝඩයක් ඉන්නේ බං මාත්. බලපන් මම ආසාවට දැක්සලට ඇල්ලුවේවත් නෑ බ. අඩු බය අම්මෝ යකෝ මැරෙන්න බෑ. තාම පොඩි යකෝ. දැම්ම මැරුණොත් කොහොමද? බලපන් යකෝ කොහෙද මේ යන්නේ? කාව්‍යත් බය වෙලා බ. මෙහා පෙට්ටි උඹලට බාන්න ඕනේ නැහැ නේ. එහා පෙට්ටි ඉන්නේ. මේ පේන්නේ නැහැ නේ. එයා බාන්න ඕනේ නැහැ. ඒ උඹලට අදාළ නැහැ. උඹලා පොඩි ඉන්නේ තාම. අර ඒ තුන්වෙනි ලෙවල් එකේ තෝද ඉන්නේ. දැන් නම් නිකන් 18 වංගු වගේ සීන් එකක් තියෙනවා. අත් දන්නෙත් නෑ බස් එක.
මේ කොහෙද යන්නේ? අඩු ඒ බයයි යකෝ. ඇතුලෙන් යමු අපි. මට බයයි බං එළියෙන් යන්න. මේ පාර දකිද්දි බඩ දඟලනවා. හරි අපි ෂේප් වංගෝ කපනවා. මේ මැප් එකේ රෑ වෙන්නේ ඇයි බං? අනිත් මැප් වල රෑ වෙන්න තිබ්බනේ. මේ මොකද රෑ වෙනවනේ. බය තව වැඩි යකෝ. මේ මම වීඩියෝ එක මගදී නැවතුම් ලැට්ටරියා කියලා හිතාගනින් ඈ. මගේ බඩ දඟලන යකෝ පාර දකිද්දි. අම්මෝ ඒ පේන්නෙත් නෑ බං පාර. යකෝ අඩු මේ මොකද්ද මේ? අම්මෝ මේකෙද යන්න ඕන? ඒ වැටේද යකෝ? යමු නේ බං. යන්න ඕනේ. උඹ නැත්තම් අහවල්යක් බාන්නද මෙතනට අවිලා? එහෙනම් අපි යමන් පරිස්සමෙන් යමන්. අඩු වැටෙන්න නම් එපා. ආයෙ උඩි දන් එන්නේ කොහොමද මෙතනට? හෑන්ඩ් බ්‍රේක් රෙඩි වෙලා තියාගමු. අඩු බයයි යකෝ. මේකේ ලයිට් එකක් තුනක්වත් තිබ්බනම් බය නැතුව යන්න තිබ්බා. වලක් යකෝ. අම්මෝ කොහෙද යන්නේ පොඩි ඉඳන්? අර බලපන් මෝඩේ යකෝ. මිනිස්සු ඉන්නවා කියහන් පිටිපස්සේ වාහන තියාගෙන. මම මේ හිනා මාරුවෙන් යන මුන් ටික මොකද්ද කරන්න යන්නේ යකෝ? අයිනට යනවා යකෝ. අඩු. ඒ බයයි බං. මේක යන්න ඕනද? ඕනේ. උඹ නැත්තම් මොනවා බාන්නද මේකට විතර? එලෙද පාලේ වංගුණන් ගත්තා. කේස් එකක් නෑ තාම. මෙන්න මෙතන තමයි බය බං. අර බලහන් අඩු යන්න බෑ. යන්න එපා යකෝ. හරි දෙවෙනි මංගුවත් ගන්නවා ලාවට. අම්මෝ යකෝ කොහෙද බං මේ? හද්ද වන්නේ නැවිල්ලා තියෙන්නේ. පස්සටත් යනවා. මේ වගේ තව කීයක් යන්න තියෙනවද බං? මගුල ලැග් වෙන්න තියෙස හොඳයි නැත්තම් ඉඳලා ඉවරයි. මම මේක අනන්ත වැටලා තියෙන බං. දැන් මේ ලොකුවට රැඟුවට. උඹට ඉතින් කියන්න ඕනේ. නැත්නම් එක සැරේ මොකද්ද? විශ්ව ශක්තිය පහළ වෙලා මෙහෙම යන්න. අඩු. ඇදුණා. රිවර්ස් එක ගහමුද? පිටිපස්සේ වාහන බා රිවර්ස් කරන්න තිර නෑනේ. මොක්කුද බන්දා. යමන් ඉතින් කේස් එකක් නෑ වගේ පෙනුනට කැලේ යනවා. හරි ෆුල් කපලා ගමු බලන්න. එක්ක වැටේ නැත්තම් ඉදි වැටුන්නේ නෑනේ. තාම මම පණ පිටින්. අම්මෝයි කැලේ යන්න එපා. අනේ යකෝ යන්න බෑ බා. යන්න බෑ බා. මෙන්න මේ හරි වලක් තියෙන වගේ මතකයක් තිබ්බා. ඒකේ වටුන්න නම් ගොඩ යන්න ලේසි නෑ. ඒ නිසා පොඩ්ඩක් මේ පැත්තේ අයිනට ගමු අපි. ඒ උදේ කරන්න බෑද බං? අඩු ඇද වෙනවා. මේ බලපන් පැත්තේ ඇද නිකන් හරි ගියා නම් ඉඳලා ඉවරයිනේ. අපි කපලා ගමු බලන්න. යයිද දන්නේ කැලේට. අඩු හරි ෂේප් ආවා. බඩ බ්‍රේක් කරගෙන යමන් අද්දලා යමන් යකෝ. ඔය පාර වහිනවා බං. අලිමදියට කොටි කිව්වා මේ පාර වහිනවා. සෙට් එකෙන් සමාවිල්නා කෝල් එකක් ආවා බං. කවුද කියන්න ඕනේ නෑනේ. අර නෑ ඕනේ. පස්සේ මං කියන්න. හරි දැන් ඉතින් ආයෙ යමන්. මේ නරක හීනයක් වගේ ඉව මට. අඩු. මොකක්ද ඒ උනේ?
අනේ උදේ වෙනකන් ඉමුද බං ඒ කැලේට යනවා කියහන්කෝ මේක නම් අමාරුව මේ වංගුව පළක තියෙන නිසා රෝදේ අම්මෝ හෙලෝ මේ කාව්‍ය මේක බලන්න පොඩක් අහන්න මේ කොල්ලා මැරුණා කියලා හිතා ගන්න එපා තාම මැරුන්නේ නැහැ හරි බොයිස් අපි යන් අම්මෝ එන පල්ලඹ උඹලා දැක්කද කාර් එකක් වැටුණා මං දැක්කද කොහෙද උඹලට මගේ බස් එකේ සීන් තියෙන්නේ අන්න ඒව තමයි ඉන්න ඕන වෙන බාන හොද නෑ බං මේක මගේ බස් එක මගේ වීඩියෝ එක අනේ උදේ වුණා නම් හොඳයි බං අයි බ්‍රේක් වදින්නේ අනේ මේ ගේම් එකේ කවුද එකපාරට බ්‍රේක් වදින්නේ නෑනේ මේ කැලියට ගියා බං අඩෝ මං දැන් බ්‍රේක් කාලෙන් කොහොමද බං රිවර්ස් කපන්නේ හෑම් බ්‍රේක් අදිමුද දැන් රිවර්ස් ගහමු නා ගන්න නම් බෑ පරිස්සමට ආව මෙච්චර දුර රිවර්ස් ගනින් එල අම්මෝ මැරුන්නේ නැහැ යකෝ මැරෙන්න කියලා දශමයට බේරුනේ එල අම්මෝ කොහෙද යකෝ උඩට ගියේ අඩෝ වලක ඉඳලා තියෙන කියහන්කෝ ඒ පාර ඉවරෙන් ළඟයි බන් දැන් අර හරි සතුටු ඉබ මට බලපන් යකෝ 97ක් බස් එකට එමෙජ්ජලා මේ ටිකේම ඇවිල්ලා මේක හදන්න වෙනවා අම්බාන එක දෙන්න හොඳ ගාට මිනිස්සු දන් ගන්න නැත්නම් උන්ට නැත්තම් බඩ යනවා මේක තුනේ මට වගේ ඒ බ්‍රේක් වැඩියා බ්‍රේක් වදින්නේ නැහැ මට නම් එපාලා තියෙන්නේ මේ මොකද එක බ්‍රේක් හදන්න නැත්නම් ගේම් එක හදපට ගිහින් ගහලා එන්න ඕන උගේ බ්‍රේක් ගාලා මම මේකට දානවා අර තව ටිකයි වගේ ඒවා මට පේන්නේ ඒ කොහෙද යන්නේ අම්මෝ අම්මෝ මම හිතුවා ගියා තමයි කියලා ඇයි වගේ පැත්තට ගියේ අඩෝ ඇයි වලක ගියා නේද මට එක පේනුන්නේ නැහැ මේවා මේ ටික වලවල තියෙන්නේ ටිකක් අමාරු යන්න මේ බස් එකේ සෙට් එකේ සෙම බැඳිලාද කොහෙද මේ මාත් එකම ගිහිල්ලා සද්ද හෙන්නෙත් නැහැ පොඩක් බලමු එල දැන් වැඩ යමන් ඉතින් අපි ආපහු අපේ ගමන යට වැදුනා කියහන්කෝ අම්මෝ පපුව නැවතුනා වගේ බං ෆුල් කපමු අඩෝ පයින්ට ගියා කියන්නේ බං රිවර්ස් පය අම්මෝ කැලේට ගියා කියහන්කෝ අපායට යන්නේ ආයෙ වැටුනොත් පාර හැටියට ඒ කොයිද කුඩ ගියේ අඩෝ මෙතන වලක් තියෙනව නේද පොඩ අයිනෙන් ගමු මේක වැටුනොත් ඉතින් ගන්න ලේසි වෙන්නේ නැහැ ඒ බයි හයියෙන් යන්නේ අඩෝ පාර ඉවර නෑ බම් මේ තව කොච්චර තියෙනවද අනේ මට නම් ඇති බන් දැන් මේකේ මල්ටි බේ ගන්න බෑද බං අපේ කොල්ලට එකට 4ක් දෙන්න බෑ මේක ආවනම් මම එකටත් යන්න බෑ මං වගේ මම මේ ගහලා පුරුදුලා ඉන්නේ වැඩ වෙලා ඉන්නේ බලලා දන්නේ මේක යකෝ ලොරි එක ගියේ එකම ඒක පෙරළුණා ඒක වෙනම කතාවක් මේ ගියානේ කොහමද දැන් යන්න පුළුවන් අඩෝ මොකද යකෝ යන්නේ නැත්තේ එහෙනම් අමාරුවෙන් අද්දන්නේ බා යට වැදිලා ගොඩක් ඩැමේජ් වෙලා තියෙන එන්ජිමත් එක්ක යකෝ අද්දන්නේ නැහැ බා මැනුවල් දාගත්තා නම් හරිය ජීව සෙට් එක මම මේ ගේමට පට්ට ආසයි බං පට්ට ක්වොලිටි මේ හෙල්ලෙන ඒවා එහෙම උඹලා ගහලා නැත්නම් try කරලා බලන්න මම link එක description එකේ දාලා තියන්නම් මේ වගේ එක ගේම් එකවත් නැකෝ bounce වෙන්නේ නැහැ මෙච්චර හොඳට shocked නැහැ mobile game වල මේක පට්ටයි යති කතාවත් එක තව ටිකකින් යනවා අපායට
යන්න ගියාම මැකිලා කියන්න වෙන්නේ. එල අඩු අයින් යනවා. යන්න එපා මාව දාලා. ඉබන් රිවර්ස් දාලා පාගන්නේ. මෝඩ යකින් බං මාත්. අඩෝ තව කොච්චර තියෙනවද බං අර බලහංකෝ. කොච්චර ආවද දන්නේ නැහැ බං අපි. පොඩ හෑන්ඩ් බ්‍රේක් ඇද බං. මැප් එක බලන්න. අම්මෝ බං බඩ යනවා මේක දැක්කම. මේ බලහංකෝ. තව යන්න තියෙන හැටි. යකෝ මොකද්ද බං මේ පාර? එක්කෝ මේ ගේම් එක හදපේගේ බඩ වෙලක් නැත්තම් වෙන මොකක් කර එකක්. හරියට කමන්න නැද්ද ඉතින් ආපු එක යමන්කෝ. අන්න වහිනවා කියපන් ආපහු. මල් වැස්සක් වහිනවා. මැප් එක අවසන් වෙන්නේ නැද්දි. යන්න එපා දාලා යන්න එපා. යන්න පුළුවන් නේබ. එලම ගමු අඩු බ්‍රේක් වෙදියන්. තට්ටේ බලන්න මං අරුකි දැන්. කාගේ මේක හදපු එකාගේ. හරි රිවර්ස් ගාමු දැන්. ගනින් යන්න එපා. කො අන්තිම ටිකෙන් කියලා ගන්න බෑ. අනේ අයිබ මෙයාට බ්‍රේක් නැත්තේ. මොඩ් එකක් දැම්ම බ්‍රේක් හරියට දන්නේ නැහැ නේබ. බලන්න ඕන පොඩ්ඩක්. නැත්තම් බ්‍රේක් මොඩ් එකක් හරි දාගන්න. මොකද බ්‍රේක් වදින්නේ නැහැ නිම්මන්ට. ඒ සබ්ස්ක්‍රයිබ් කරපම් බම් මෙච්චර කට්ට කන්නේ. උඹලට මොකද්ද බං උඹලට මෙහෙම යන්න තියනවද කියහන්කෝ. ඔය බොත්තම උඹලා දාපන් ඉම්මන්ට. ලයික් කරපන්. ඒකත් මේ අමාරු වැඩ නෙමෙයිනේ. මේ යකෝ මේ වගේ වැඩක් කරනවා නම් කමක් නැහැ බං. සබ්ස්ක්‍රයිබ් කරන්න නැතුව ඉන්න එක. උඹලට පොඩි දෙයක් නේ බං. බොත්තම උඹලා දාපන්. තව වීඩියෝ ගේනවා ඈ. අපිට කමෙන්ට් ඕන තව ඕනේ කියලා. ඒතර තව ගේනවා මේ වගේ වීඩියෝ. අපි තව එකක් එකතු කරගමු මේකට. අනිවාර්යෙන් තව එකක් එකතු කරලා සුපිරි වීඩියෝ එකක් ගේනවා ඉස්සරහට. උඹලා ඉතින් පොඩි සබ් එකක් දෙන්න ඕන. බෑනේ තමයි සබ් ටික. ඉක්මනට අපිට සබ් එකක් දෙන්න. අපි උඩටම යමන්. හරි බොයිස් අම්මෝ හරි සතුටුයි මැප් එක ඉවරයි ඔන්න. දැන් ටික පා ගන්න පුළුවන් අත දෙක දිගහැරලා. අඩු අන්තිමට ටිකෙන් කැලියට යනවා කියහන්කෝ. හරි මැප් එක ඉවරයි. ඉවර නෑ. මේ පැත්ත තව කැලි. දැන් ඇතුළට යමන්. අඩු වයිපර් දාලත් නෑ කියහන්කෝ. මේ පට්ට කරුල බං මේක ඇතුළට ලයිට් දාන්න බෑද බං? ඇති යන්තම් හරි සතුටුයි. දැන් ටික හයියෙන් යන්න පුළුවන්. වංගුවක් තියෙනවා සැප වංගුවක්. මම මේක මේ ආපු දෙවෙනි පාර බං. අනිත් ඊට දෙපාරට ඇවිල්ලා තියෙනවා අනිත් මම පාරෙම වැටුණා. ඊට පස්සේ එපා වුණා මම ගේම් එකත් මකලා ඇති ඕන් තරම මේක එපා වෙච්ච පාර. ඉවරයි අඩු ඔය ලස්සනට ඇවිල්ලා ආයි කැලේට යන්න යනවනේ බං. අම්මෝ සැර වංගු යමන් පොඩ බාන වංගු ටික අඩෝ නෝ බං. ඒ අර ගිය පාරේ වගේමයි බං මේකෙත් මුලින් අපි පටන් ගත්තේ දෙවෙනි ලෙවල් එක කිව්වේ මං. අඩෝ ගසුත් ඇවිල්ලා බං පාරට. කැලේ ගියා. දැන් මේ දෙපැත්තත් මට පල්ලම වගේ පේන්නේ බං. අර කැවිල්ලම අඩෝ මෝඩයක් කියන්කෝ මං. ඕවා ලයිට් දාලත් නෑ මේකේ. උඹලට පේනද කොහමද අපේ VIP පාර? බලපන් යකෝ බස් එක ඩැමේජ් වෙලා නෑ පොඩ්ඩක්වත්. මෙතන 97ක් කියලා පේනකොට ඒක අදාළ නෑ මට. පේන ඩැමේජ් එකක් කියලා නෑනේ. යට පැත්ත කෑලි නැද්ද නෑ බ. හරි යමන් අපි පාගලා. අඩෝ මේ බලපංකෝ බං ආයෙ අර වගේ තැනකටද බං යන්නේ. ඒ පාට්ට ලස්සනයි බං. ෆොටෝ එකක් ගන්න හිතනවා.
නාත්තම් පොඩ ඉල පොඩි ෆොටෝ එකක් ගන්න. ඒ ලස්සනයි බං පාර. ඇන්ගල් එක හරියන්නේ නැහැ. අර මේකම තමයි හොඳ මේ බලපන්. අම්මෝ ගැම්ම. ආද පොඩ බ්‍රයිට්නස් එකම දාලා ගමු මේ රෑනේ බං. නයිස්. පුත් වෙනස් දෙන්නේ නැහැ නේ බං මේකේ. වෙනස් වෙනවා නේ බං. මේකත් පොඩ්ඩක් එල ඔන්න තියෙනවා thumbnail ෆොටෝ එක දැක්කනේ ආයෙ බලාගනි ඔන්න තියෙනවා thumbnail ෆොටෝ එක තා පොඩ්ඩක් ගමු හරි මම ලයිට් සෙට් එක අහුවෙනකන් හිටියේ බා ඒක වදින්නේ ඇයි නැද්ද කොහෙන්ද මම අර මේ තියෙන්නේ ඕ එන්නේ නැහැ එල මේකත් දාමු පොඩ්ඩක් මේකත් අදිමු නයිස් ඔන්න thumbnail දෙවෙනි ෆොටෝ එක එලගිරි හරි ඉතින් අපි ආයෙ මං සුපුරුදු ගමන මේ බඩවැල් පාරේ අඩෝ ඒක සුපිරි නම බං බඩවැල් පාර නේ බං අපි ඒක දාමු නම බඩවැල් පාරේ භීෂණය අන්න නමත් කිව්වා ඔන්නව තමයි thumbnail එක හැදුනේ නම හැදුනේ බඩවැල් පාරේ භීෂණය කියලා ඕබන් අත්දන්නේ කියහන්කෝ මරුනේ බං බඩවැල් පාරේ භීෂණය මම දැන් ලංකාවෙම මේ වගේ මේ මැප් එකේ වීඩියෝ එකක් දැම්මේ මං විතරයි අන්න බලපන් කඳුයි බින්න යනවා අඩු නැවෙනවා කියහන්කෝ වැටෙන්නේ නැකෝ හරි කඳුයි බින්න ගියා පොඩ්ඩක් දන්නේ නැද්ද මං කීයේ හිටියේ මොකද්ද අඩෝ ඒකත් අමතුණා කියන් ලංකාවේ මේ මැප් එකේ වීඩියෝ එකක් දාන පළවෙනි YouTuber මම වෙන්නේ නැති ඒ නිසා ෂෙයා කරපන් තව දන්නේ නැති අයට මේකම මේ මැප් එක ගැන දැනගන්න ඕන නම් ඒකත් කමෙන්ට් කරගෙන යනවා මේ මැප් එක රිවිව් එකක් ගේනවා ඊළඟට අපි වල ඉල්ලන්න ඕන බෑ නැත්තම් ගේන්නේ අඩෝ 18 අංගුව වගේ බා එල ඉතින් මේ ගේම් එකට අලුත් අය ඉන්නවා නම් ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් මැසේජ් කමෙන්ට් කරගෙන යන්න අපි අනිත් අය දැනගන්න ඊට පස්සේ පුළුවන් අම්මෝ යකෝ මෙතන තව ටිකකින් යනවා කියහන්කෝ නෑ නී බම් මේ ආඩෝ නෝ බම් මට වලවල් වගේ පේන්නේ බං අර කලින් මැප් එක ගාලා පිස්සු කෙල්ලලා තියෙන්නේ ඔළුවත් එක්ක මේ බලපන් කැලේ යනවා යකෝ හරි රායන්නේ වැඩ කැල්ලක් දාන්න ගියේ කලින් පොඩ්ඩක් දන්නේ නැද්ද ඔය වැඩ දාන්න ගියාම කියලා ගන්නවා බං මේ දැනුත් යන්න යනවා බං අඩු වැඩ කැලේ දාන එක නවත්තපන් බස් එක ඉතුරු වෙන්නේ නැහැ අම්මෝ හෙන කන්දා බොයිස් හෙන අමවරුන්ග බස් එකක් දන්නේ අන්න මැප් එකේ අවසාන මැප් එක නේ බං ගේම් මේ වීඩියෝ එකේ අන්තිම තප්පර ගන්නට අපි වෙලා තියෙන්නේ කෙලින් පාරක් තියෙනවා අපිට පොඩ්ඩක් අරින්න පුළුවන් අම්මෝ බලපන් යකෝ 110ට ඇද්දුවා කලින් කීයට දායි කොට ඇවිල්ලා මටත් එපාලා තියෙන්නේ බං එලකිට 120ට ආවා අපි දැන් බ්‍රේක් කරලා මේ වටරවුම යන්න කියනවා වටයක් යන්න ඕනලු බං මට සිරි වැදුනා කියහන්ගෝ අපලයිද කොහෙද බං ලස්සන්ට ආව අර මැප් එකේ එකපාරක් වැටෙන්නේ නැතුව මේ කොහෙවත් දැන් ලයිට් කරනකොට වැදුනා කියහන්කෝ කමන්නේ යමක් අපි සැලෙන්නේ නැහැ රෝද ගැලුණත් අපි සැලෙන්නේ නැහැ උස්සන් හරියනවා
මට මේ පාර මතකයි පම් බොරුවට රැඟුවට මම මේ ගිහින් තියනවා කිව්ව උඹලට. දැන් මෙන්න මේ පැත්තෙන් යමු. රතු වැටලා තියෙද්දි අපි යන්නේ පොලිසිය නෑනේ. පොඩි වැඩ කැලක් දාලා ගමු. ඇති ආදල්ල ඉවරයි. අන්න පේන අපේ මොකද්ද මම ඒක නා වීඩියෝ කිවරන තැන නෙමෙයි මොකද බස් එක නවත්තන තැන. අඩෝ පොඩි what the fuck අඩෝ ඒක එහා පැත්තේ මම මෙතන නේ බා. ඒ පැත්තට යන්නේ කොහොමද බා? අඩෝ මැප් එක පේනන්නෙත් නෑ කියාංගෝ. ඒ මේක උස්සලා තියන්න බෑද මම එහා පැත්තට? fuck දෙයි මොකද්ද කරන්නේ බා? මේක උස්සාම පොඩ බලන්න. කොහොම අපිට එහා පැත්තට යන්න බෑද? ගණින් බලන්න මේක ඕපන් වෙන්නේ නෑ කියහන්කෝ. කොහොම මැප් එක වාරේ මැප් එක. ඒ මැප් එකේ නෑ නේ. අන්න ආවා. පොඩ බලමු. මේක උතනද බං? ආ මෙතනට එන්න පුළුවන් නේ බං. වටර උම යන්කෝ බලන්න. මෙහෙම යමන්. අන්න අරු මාව උස්සන පොඩ්ඩක්. අරුව ඇවිස්සුවා බං මාව. දැන් වැඩ වරදිනවා. අඩු මට වරදිනවද යකෝ? හරි යකෝ. නිල් පාට පේන අපේ රෝඩ් එක ආපහු. එහෙනම් මේ පැත්තෙන් අපිට මොකක් කරගන්න පුළුවන් වෙයි ගියාට පස්සේ අපි යම් බලන්න. මෙතන හරවමු. ගැම්මට හරවලා ගනින් අඩු කැලේ කියාංකෝ කොහෙද මේ ෆුඩ් බෝඩ් එක යන්නේ? අර නවතින්න බෑ බං. මොකද ආපහු පේනවා කියංකෝ පාරවල්. මෙන්න මෙතනින් දාපන් මෙන්න මේ පැත්තට. අඩු බ්‍රේක් වදින්නේ නෑ නේ බං. නායි ෆුඩ් බෝඩ් එක යනවා බං. අන්න තියෙනවා අපේ මොකක්ද එක? මොකද්ද මං කලින් කිව්වේ නම? මොකක්ද එක බං? මොකක්ද කියලා මතක තියාගමු දැන්ට. කොටු දිලිසෙන කොටු හේව. හරි ඔන්න අපේ ගමනාන්තයට අපි ආවා. අපේ টොප් ස්පීඩ් එක තියෙනවා පෙන්නන්න අපේ 120කට අවලා දකින්න ඇති. අඩෝ 230ක් මිනිත්තු බං. එච්චරලා ගියද මේකට එන්න? දැන් මොකද ගන්න මේ ගරාජ් කියන බටන් එක අපි ඔබමු ඉතින්. congratulations boys අන්නේම තමයි අපි බස් එකේ ඉන්දුනීසියා ගේම් එකේ තියෙන අමාරුම මැප් එකෙන් ගියේ. එකපාරක් අපි වැටුන්නේ නැහැ. මොකද්ද මේ? පේනවා ඇති ලොකු ඩැමේජ් එකක් කරලා නැහැ. ලයිට් කන ඉමින්න ගියේ පාර තමයි මෙන්න මේ පොඩ්ඩක් මොකද්ද උනේ? තැවුණා බං අපි ඒක හදාගමු පස්සේ. අන්නේම තමයි අපි මැප් එකේ ගියේ. අන්නේම අපේ වීඩියෝ එකක් ඉවර වුණා මෙතනින්. අන්න අපි වීඩියෝ එකක් ඉවර වුණා. එහෙනම් බලපු කට්ටිය වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරලා like button එක ඔබාගෙන යන්න. එහෙනම් කොල්ලෝ අදට වීඩියෝ එක ඉවරයි. හෙලෝ මේ කාව්‍ය නේද? ඔය කොල්ල මැරුන්නේ නැහැ. තාම පණ පිටින්.